හරි. අපි බලමු මම කලින් අපි වයිල් ලූප් එකේ දුන්නා ඔයාලට ප්‍රශ්න කීපයක්. එතකොට පළවෙනි එක 1 3 5 7 9 නේද? 1 3 5 7 9 වයිල් ලූප් එකකින් අවුට්පුට් කරගන්න ඕනේ. එතකොට මම කොහොමද ආයෙ වරක් බලන්න. ඔව් 1 3 5 7 9 තමයි. හරි. එතකොට අපි බලමු මේක කොහොමද වයිල් ලූප් එකකින් ගන්නෙ. ඒකට සූඩෝ කෝඩ් එක ලියන්නේ කොහොමද? පැස්කල් කෝඩ් එක ලියන්නේ කොහොමද? ෆ්ලෝ චාර්ට් එක අඳින්නේ කොහොමද කියලා. එතකොට මම මේකට ඉස්සෙල්ලාම ෆ්ලෝ චාර්ට් එක ඇඳ ගන්නවා. ගැලීම් සටහන අපි ඇඳගමු. හරි. ඒතර ඉස්සෙල්ලාම ස්ටාර්ට් වෙන්න ඕනේ. ඊට පස්සේ මේකේ පළවෙනිම වැලියු එක ඒ කියන්නේ එහෙනම් අපිට කැමති වේරියබල් එකක් ගන්න පුළුවන්. මෙතන අපි i ගමු ඉතින් සුපුරුදු විදියට. එතකොට i වලට එකක් වැටෙන්න ඕනේ. ඊට පස්සේ මේක පුනර්කරණය වෙන්න ඕනේ. මේක 9 වෙනකම්. එතකොට i කුඩයි හෝ සමාන නම් i කුඩයි හෝ සමාන නම් 9ට තමා එයා පුනර්කරණය වෙන්න ඕනේ. එතකොට yes මෙතනින් මම no එක දාගන්නවා. හරි. yes වුණොත් මොකද වෙන්නේ? ඒ අදාළ i variable එක output වෙන්න ඕනේ නම් output i display i නැත්නම් write i කැමති එක අපි දාමු write i write කරනවා. ඊට පස්සේ මේවා මෙහෙම ගෑවෙන්න ඕන ළමයි. i write කරනවා. i write කරාට පස්සේ බලන්න එකට පස්සේ 3 හැදෙන්නේ 3ට පස්සේ 5 හැදෙන්නේ 5ට පස්සේ 7ත් 4ට පස්සේ 9ත් හැදෙන්නේ අනිවාර්යෙන් දෙකක් එකතු වෙලානේ. එහෙනම් i අප්ඩේට් කරන්න ඕනේ i වල කලින් තිබ්බ වැලියු එකට තව දෙකක් එකතු කරලා. එතකොට මේක process එක ක්‍රියාවලියක් විදියට ගන්නේ. මේකෙන් පස්සේ මෙයා ගිහිල්ලා කනෙක්ට් වෙනවා මෙන්න මෙතෙන්ට. එතකොට යම් අවස්ථාවක 9ට වඩා i විශාල වෙනකොට මේ ප්‍රෝග්‍රෑම් එක ස්ටොප් වෙන්න ඕනේ. මේක තමයි පළවෙනිම ෆ්ලෝ චාර්ට් එක අපිට අඳින්න වෙන මෙන්න මේ ප්‍රශ්නෙට. එතකොට අපි බලමු මේකේ පැස්කල් කෝඩ් එක කොහොමද එන්නේ කියලා. ළමයි අපි පැස්කල් කෝඩ් එක ලියන්න ලොකු වෙලාවක් වීඩියෝ එකේ ගන්න ඕනේ නැහැ. මේ කෝඩ් එක අනිවාර්යෙන් ඔයා රන් කරලා තියෙන්න ඕනේ. ඉතින් මම ටක් ගාලා කෝඩ් එක රන් කරලා ඒකේ අවුට්පුට් එකයි කෝඩ් එකයි විතරක් පෙන්නන්නම්. ඒක ටයිප් කරන්න යන වෙලාව දක්වන්න අවශ්‍ය නැහැ. හරි. මෙන්න මම පැස්කල් කෝඩ් එක ටයිප් කරගත්තා. ඉන්ටිජර් කියන data type එකෙන් මෙන්න මෙතන variable එකක් තියෙනවා. එතකොට මේ variable එකට ඉස්සෙල්ලාම අංක 1 වැටෙනවා. අංක 1 ආදේශ වෙනවා, assign වෙනවා. ඊට පස්සේ while loop එකක් තියෙනවා. while loop එකේ start එක මෙතන, end එක මෙතන. එතකොට i කුඩයි හෝ සමානයි නම් 9ට එහෙම නැත්නම් less than or equal to 9. එතකොට output වෙනවා i variable එකේ තියෙන value එක මෙන්න මේ ප්‍රකාශනයේ. output කරාට පස්සේ i වල තිබ්බ භාගයට තව දෙකක් එකතු වෙලා i අප්ඩේට් කරනවා. හරි. ওই විදිහට පුනර්කරණය වෙලා loop එක ගිහිල්ලා යම් අවස්ථාවක 9ට වඩා i වැඩි වෙනකොට තමයි මෙයාගේ කොන්දේසි අසත්‍ය වෙන්නේ. අසත්‍ය වුණ ගමන් මෙයා මෙතනින් loop එකෙන් exit වෙනවා. ඒතර මේක තමයි Pascal code එක. මම මේකට අදාළ pseudo code එක ලියන්නම්. එතකොට trace table එක අඳින්න වෙයි ඔයාලට විභාගෙදී මේ වගේ ප්‍රශ්නයක් විසඳන්න. අපි ඒ වගේ ප්‍රශ්නකුත් මේකෙදි කතා කරමු. හරි. මම මේකට pseudo code එකත් ලියලා ඉවර වෙලා වීඩියෝ එක දාන්නම්. එතකොට වීඩියෝ එකේ ටයිම් එක හරිම කෙටි වෙනවා. එතකොට ඔයාලට වැඩිපුර වැඩ කිරිල්ලක් තියෙන. ඉතින් මම බොරුවට කියවන්න ඕනේ නෑනේ. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් හිතට මොකක්ද උනේ කියලා මම pseudo code එක ලියලම වීඩියෝ එක රෙකෝඩ් කරන්න. හරි. මම මේකට අදාළ pseudo code එක ලිව්වා. එතකොට ඕන්න මෙතනින් ඔයාලට set කියලා ලියන්න පුළුවන්. pseudo code එකේදී begin එතකොට begin i වලට එකක් කරනවා. while loop එක තියෙනවා. output වෙනවා i. i එකකින් නෙමෙයි i update වෙන්න ඕනේ දෙකකින්. i දෙකකින් අප්ඩේට් වුණාම එතකොට මේ උපදෙස් දෙක තමයි නිතර ක්‍රියාත්මක වෙන්නේ. එතකොට while loop එක මෙතනින් start වෙනවා නම් while loop එක end වෙනවා. අන්න ඒ නිසා මෙතනින් end while කියලා අපි දානවා. දැන් Pascal code එකේ නම් උතෙන්ට ලියවෙන්නේ end කියලා semicolon එකක්. එතකොට මේ semicolon එකෙන් තමයි මේ while loop එකේ අවසානය සඳහන් වෙන්නේ. අන්න ඒ වගේ දැන් මෙතන
මේ වයිල් කියන වචනේ තිබ්බනම් තිබ්බේ නැත්තම් මේ begin එකේ end එකයි while එකේ end එකයි හොයන්න බෑනේ. අන්න ඒ නිසායි while එකේ end එකට end while කියලා අපි ලියන්නේ. හරිද? ඒක ලිවිය යුතුයි. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරි. එතකොට මේකේ trace table එක දාන විදිය අවශ්‍ය නැහැ. ඒක ඔයාලට තේරෙනවනේ. මම ප්‍රශ්නයක් ආවම trace table එකෙන් ප්‍රශ්න ටිකක් කතා කරමු. හරි. එතකොට මේක තමයි pseudo code එක. මේක තමයි pseudo code එක. මෙන්න flow chart එක. මෙන්න මෙතන ස්ක්‍රීන් එකේ තියෙනවා Pascal code එක. වීඩියෝ එක නවත්තලා ලියලා අපි යන් ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. ලියලා ඉවර වෙලා ප්ලේ කරන්න. හරි. එතකොට අපේ දෙවෙනි ප්‍රශ්නේ උනේ 1 3 5 7 9 අවුට්පුට් කරලා අන්නේ සංඛ්‍යාවල එකතුව කොච්චරක්ද කියලා පුනර්කරණයේ අවසානයේ ඉදිරිපත් කරන එක. එතකොට මේකෙදී අපිට මෙන්න මේ සංඛ්‍යාව ප්‍රතිදානය කරගන්න සහ සංඛ්‍යාව ගණනය කරගන්න i කියලා වේරියබල් එකක් ඕන වෙනවා. සහ මෙයා වැඩි වෙන සෑම වතාවකම එයා එකතු කරගන්න sum කියලා වේරියබල් එකක් ඕන වෙනවා. හරිද? එතකොට වේරියබල් දෙකක් ඇසුරෙන් තමයි මේ වැඩේ වෙන්නේ. එතකොට ඒකට ගැලින් සටහන අඳිනවා නම් ඉස්සරලාම start ඊට පස්සේ පටන් ගද්දිම i වල වැලියු එක එකයි. එහෙනම් i සමාන 1යි කියලා දාමු. ඒ වගේම ගොඩක් වෙලාවට අපි සම් සමානයි කියන්නේ මේ එකතුවක් ගුණිතයක් ගන්නවා නම් එයාගේ ප්‍රෝග්‍රෑම් එකට කලින් වැලියු එක ඩිෆෝල්ට් වැලියු එක බිංදුවක් කියලා දාගන්න අපි මෙන්න මෙහෙම බිංදුවක් මේකට ආදේශ කරගන්න ඕනේ. දැන් මේ නැතත් එයාගේ බිංදුවක් තමයි තියෙන්නේ සාමාන්‍යයෙන්. ඒක පුරුද්දක් විදියට දානවා ප්‍රෝග්‍රෑමින් වලදී. හරි. එතකොට i සමාන 1යි සම් සමානයි බිංදුවයි. ඊට පස්සේ තියෙන්නේ දැන් ඉතින් එකේ ඉඳන් 9ට කලින් වගේම අවුට්පුට් කරගන්න එක. එහෙනම් i කුඩයි හෝ සමානයි i කුඩයි හෝ සමානයි 9ට මේක තමයි කොන්දේසිය වෙන්නේ. එතකොට yes එතකොට මේක no. එතකොට yes වුණාම වෙන්නේ මොකද්ද? i ව අවුට්පුට් කරන එක. එහෙනම් write i ඊට පස්සේ i සමානයි i ව අවුට්පුට් කරාට පස්සේ මේ i ගේ වැලියු එක දෙකකින් වැඩි කරන්න ඕනේ. එහෙනම් කලින් වගේම කලින් එකම තමයි. sorry මට වැරදුනා. i ව අප්ඩේට් කරන්න කලින් මේ i ගේ වැලියු එක sum ට එකතු කරන්න ඕනේ. එහෙනම් sum සමානයි sum වල කලින් තිබ්බාගේට එකතු වෙන්න ඕනේ i ව. හරි. මේක තමයි ඊළඟ කැල්කියුලේෂන් එක වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි i අප්ඩේට් කරන්න ඕනේ. නැත්තම් පළවෙනි i වල එක තියෙන අවස්ථාව එකතු වෙන්නේ නැහැ එකතුවට. ඕන්නම් ඔයා කෝඩ් කරද්දී ඒක මාරු කරලා බලන්න මේ හරි එකතුව එන්නේ නැහැ. හරි. ඒ ගැන ඒක තේරුණේ නැත්නම් කෝඩ් කරලා බලන්න අනිවාර්යෙන් තේරෙනවා. නැතු ඔයාට මේක පාර අර දිවස් ඥාණයෙන් වගේ මේවා එහෙම තේරෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ සම් සමානයි සම් ධනයි. එතකොට ඊළඟට අපි කරන්න ඕනේ i වේරියබල් එක අප්ඩේට් කරන එක. i අප්ඩේට් වෙන්න ඕනේ i වල කලින් තිබ්බාගේට වඩා තව එකක්. එහෙනම් මේකත් කැල්කියුලේෂන් එකක්. ඔන්න මේකට පස්සේ පුළුවන් වෙනවා මෙයාට මෙතෙන්ට ඇවිල්ලා පරීක්ෂා ගන්න. හරි. එතකොට යම් අවස්ථාවක i 9ට වඩා විශාල වෙනකොට තමයි මෙයා මේ ලූප් එක නවතින්නේ. නවතින්න කලින් මේකේ එකතුව කොච්චරක්ද කියලා අවුට්පුට් කරන්න ඕනේ. එහෙනම් write sum සමානයි sum මෙන්න මේක දෙන්න ඕනේ. හරිද? එතකොට මේක තමයි අවුට්පුට් එක. මේකට පස්සේ පුළුවන් වෙනවා යාට ප්‍රෝග්‍රෑම් එක end කරන්න. හරි. මම මේකට Pascal code එක ලියන්නම් දැන්. මම මේක අර පැත්තට ඇන්දේ නැත්තේ මට Pascal code එක දාන්න ඉඩ මදි වෙන හින්දා. හරි. මම දැන් Pascal code එක හදලා නැත්නම් අපි මෙහෙමම හදාගෙන යමු. හරි. ඔගේ shape එකේ ඇඳ ගන්නකෝ. මම මෙතන මේක අප්ඩේට් කරගන්න. එතකොට sum කියලා variable එකකුත් තියෙන්න ඕනේ. මෙතනින් sum දා ගන්නම්. ඊට පස්සේ sum වලට බිංදුවකුත් දාගමු. මේකම වෙනස් කරන්න ඉතින් කලින් එකම. එතකොට i output වෙනවා. i දෙකකින් වැඩි වෙන්න කලින් අපි මෙහෙම කරන්න ඕනේ. sum වලට ආදේශ කරන්න ඕනේ. assign කරන්න ඕනේ. sum වල කලින් තිබ්බ value එකට i එකක් එකතු කරලා. ඊට පස්සේ තමයි i update වෙන්න ඕනේ. loop එක අවසානයේ write ln එකක් දැම්මා.
අප්ඩේට් කරන්න ඕනේ කියන්න ඕන මෙන්න සමානයි සමානයි කියලා ටෙක්ස්ට් එකක් වැදිලා ඊට පස්සේ තමා වේරියබල් එක තියෙනගේ ප්‍රතිදානය කරන්න. බැරි වෙලාවත් අපි මෙතෙන්ට උඩුකමාවක් දැම්මොත් මෙතන සම් කියන වේරියබල් එක විසඳෙන්නේ නැහැ. සෝල්ව් වෙන්නේ නැහැ. ඔයාලට ඒක පේන්නේ නැහනේ. ඔයා ගැලීම් සටහන ඉස්සෙල්ලා ඇඳගෙන ඉන්නකෝ. ඔන්න ගැලීම් සටහන ඇඳලා ඉවර වෙලා වීඩියෝ එක ප්ලේ කරන්න. මම පැස්කල් කෝඩ් එක නැවත පැහැදිලි කරන්න. හරි. දැන් මෙහෙමයි. මෙන්න අපේ කෝඩ් එක. හරි. එතකොට එකතුව දාගන්න අපි සම් කියලා වේරියබල් එකක් හදාගත්තා මෙන්න මෙතන. ඊට පස්සේ සම් වලට බිඳුවක් දාගත්තා. i එකමයි. ඊට පස්සේ i 9ට කුඩයි හෝ සමානයි නම් තමයි. ඒ කියන්නේ i 9ට කුඩා හෝ සමාන while. ඒ කියන්නේ කුඩයි හෝ සමාන අතරතුර 9ට කුඩා හෝ සමාන අතරතුර තමයි මේ ලූප් එක වැඩ කරන්නේ. එතකොට i අවුට්පුට් වෙලා සම් වේරියබල් එකට i එකතු වෙනවා මෙතනදී. සෙමිකෝලන් එකක් එන්න ඕනේ. ඊට පස්සේ i දෙකකින් අප්ඩේට් වෙනවා. ඔය විදිහට මේ ලූප් එක රන් වෙලා යම් අවස්ථාවක i වලගේ 10 හෝ ඊට වැඩි වෙනකොට ඒ කියන්නේ 9 නෙවෙයි 9ට වඩා විශාල අගයක් එනකොට මේ ලූප් එක නවතිනවා. අන්න ඒ නවතින අවස්ථාවේ සම් වල අගයක් අප්ඩේට් වෙනවනේ. අන්න ඒ අගය තමයි මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. හරි. බැරි වෙලාවත් මෙතන උඩුකමා දැම්මොත් මෙයා විසඳෙන්නේ නැහැ. මෙයා ටෙක්ස්ට් එකක් විදියට තමයි ගණන් ගන්නේ. එතකොට මේ වගේ දේවල් ගොඩක් දෙනකොට අපිට කමාව හරි ධන ලකුණ හරි මෙතෙන්ට දාන්න වෙනවා. හරිද? මේවා රන් කරලා බලන්න මේ කෝඩ්ස්. එතකොට ඕගොල්ලෝ ගොබ්බේ වගේ මේවා ඇත්තටම මේක බලන ළමයෙක් නම් කලින් කෝඩ් එක ලියවනම් සුපිරි. I think කියන්න දෙයක් නෑ අනිවාර්යෙන් පැස්කල් ගොඩ දාගන්න උවමනාව තියෙන ළමයි. ඒක මේක ලියන්නේ කියන්නේ හද්ද කම්මැලි ගොනෙක්. හරිද? එහෙම වෙලා හරියන්නේ නෑනේ. හරි. අපි මේක රන් කරලා බලමු. හිතන අවුට්පුට් එක එයිද කියලා. එරර් එකක් එයි වගේ කොහෙන් හරි. ප්‍රෝග්‍රෑම් එක ක්‍රෑෂ් වුණා. අපි බලමු මොකද්ද කේස් එක කියලා. මම වීඩියෝ එක නවත්තන්නම්. හරි ගියාම ප්ලේ කරන්නම්. නැත්තම් කාලය අපරාධනේ. ළමයි මේකේ වැරද්ද මොකක්ද දන්නවද? මෙතන ආදේශ කිරීමේ මෙහෙයවනේ දාන්න ඕන. මට 32 වැදිලා නෑ මෙතන. ඔන්න ඔකයි සූඩෝ කෝඩ් ලියලා පැස්කල් වලට එද්දි වෙන්නේ ගොඩක් වෙලාවට. හරි. එතකොට මෙන්න ආව අවුට්පුට් එක 1 3 5 9 සමානයි 25යි කියලා එනවා. හරිද? එතකොට මේක තමයි මම බලාපොරොත්තු වුණ අවුට්පුට් එක. එතකොට ඔයා ලියාගන්න ෆ්ලෝ චාර්ට් එක කලින් ලියාගන්න ඉතින් ලියාගන්න බැරි වුණා නම් පොඩ්ඩක් බෑක් කරලා දැන් වෙලාව මතක තියාගෙන කියන්නේ මේ වීඩියෝ එකේ ටයිම් එක මතක තියාගෙන ඔයා බෑක් වෙන්න ෆ්ලෝ චාර්ට් එක අඳින තැනට ඊට පස්සේ පැස්කල් කෝඩ් එක ලියාගන්න. පැස්කල් කෝඩ් එක ලියන්න මම ඊට එහා පැත්තෙන් සූඩෝ කෝඩ් එක ලියන්න. හරි සූඩෝ කෝඩ් එක ලියලම මම ප්ලේ කරන්නම් වීඩියෝ කියන්නේ ලියලම රෙකෝඩ් කරන්නම් කාලය අපරාධනේ. හරි මම සූඩෝ කෝඩ් එක ලියාගත්තා. එතකොටම begin ඉවලට එකක් කරනවා සම්වලට බිඳුවක් කරනවා ඊට පස්සේ while loop එක ස්ටාර්ට් වෙනවා i අවුට්පුට් කරනවා write කරනවා සම් වලට i එකතු කරලා සම් අප්ඩේට් කරනවා ඊට පස්සේ i වල තිබ්බ වැලියු එක දෙකක් එකතු කරලා i අප්ඩේට් කරනවා ඊට පස්සේ while loop එක මෙතනින් ගෙන්නනවා. එතකොට මෙන්න මේ i කියන එක නා 9ට විශාල වෙනකම් 9ට විශාල වෙනකම් මේ ලූප් එක වැඩ කරනවා. ඒ කියන්නේ i 9ට කුඩා හෝ සමාන අවස්ථාවේදී ඒ කියන්නේ i 9ට කුඩා හෝ සමාන අතරතුරදී තමයි මෙයා වැඩ කරන්නේ. එතකොට while loop එකේ අවසානය මෙතන සඳහන් වෙනවා. මේ begin එකේ අවසානය මෙතන සඳහන් වෙනවා. හරි. එතකොට ඔන්න මේ ප්‍රශ්නෙත් Pascal code එකයි pseudo code එකයි ඔක්කොම කතා කරලා ඉවරයි. ඊට පස්සේ මම යනවා අනිත් ප්‍රශ්න ගැන කතා කරන්න. වීඩියෝ එක නවත්තලා කෝඩ් එක හෝ මේ ටියුන ලියාගත්තේ නැත්නම් ලියා ගන්න. මම ඊළඟ ප්‍රශ්නෙට යන්නයි යන්නේ. හරි. මම දුන්න ප්‍රශ්නේ තමා 100ත් 400ත් අතර තියෙන ඔත්තේ සංඛ්‍යා ටික ප්‍රතිදානය කරලා ඒ වගේ එකතුව ගන්න එක. හරි. එතකොට 100ත් 400ත් අතර ඔත්තේ සංඛ්‍යා ගත්තොත් එතන තියෙනවනේ පළවෙනිම ඔත්තේ සංඛ්‍යාව 101. එතකොට 400ත් අතර තියෙන ඔත්තේ සංඛ්‍යාව බැලුවොත් කියන්නේ 101ත් 399ත් අතර තියෙන සංඛ්‍යා ටිකනේ මෙතන ප්‍රතිදානය වෙන්න ඕනේ. එතකොට
හරි මම ගැලීම් සටහන අඳින්නම්. හරිද? ඒක එකතුව දෙන්නත් ඕනේ අන්තිමේදී. එහෙනම් පැස්කල් කෝඩ් එක ලියලා ඉන්නත් පුළුවන්. ෆ්ලෝ chart එක ඇඳලා ඉන්නත් පුළුවන්. අපි ෆ්ලෝ chart එක අඳිමු. හරි. ඉස්සල්ලාම ස්ටාර්ට් වෙන්න ඕනේ. ස්ටාර්ට් වුණාට පස්සේ පළවෙනිම වැලියු එක i වලට වැටෙනවා 101ක්. i සමාන 101යි. ඊට පස්සේ මෙතන සම් එක අවශ්‍ය වෙනවා. එහෙනම් සම් එකත් අපි දෙමු. සම් එක අපි දෙමු බිඳුවක්. ඒකට හේතුව කලින් පැස්කල් ඉගෙනගත්තු අයට නෙමෙයි කරන්නේ. ඒතකොට පැස්කල් දන්නේ නැති අයට නෙමෙයි මේක කරන්නේ. කියන්නේ පැස්කල් අමතක ළමයින්ට මේක කරන්නේ. මොකද මම ක්ලාස් වල පැස්කල් උගන්වලා තියෙන්නේ. දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් අපි ඒක ඔන්ලයින් ඩිස්කස් කරගමු. හරි. සම් සමානයි බිඳුවයි. ඊට පස්සේ මේ වීඩියෝ එක මම කලින් හැදුවා මේ නැවත දෙවෙනි පාර අර සවුන්ඩ් අවුලක් ගිහිල්ලා දැන් ආයෙ මේ රෙකෝඩ් කරනවා. එහෙම තමයි. හරි. එතකොට සම් බිඳුවයි. ඊට පස්සේ තියෙන්නේ දැන් කොන්දේසිය. කොන්දේසිය අපිට iත් එක්ක තමයි හදන්න තියෙන්නේ. i කුඩයි හෝ සමානයි නම් 399ට 399ට ඔන්න මෙතන 400 දෙන්නත් පුළුවන් ඈ. ගැටලුවක් නැහැ මේ වෙලාවේදී මොකද i දෙකෙන් දෙකනේ අප්ඩේට් වෙන්නේ. හරි. මේක yes වෙනකොට මේක no වෙනකොට. හරි. yes වෙනකොට මෙතනින් iව output වෙන්න ඕනේ. එහෙනම් write i නැත්නම් output i display i කැමති එකක් ලියන්න පුළුවන්. ඉතින් මම write i ලියනවා. මොකද මම ඒක write i කියන වචනේ ෂෝක් මොකද පැස්කල් වල තියෙනවා. ඒක ඔයාලට පැටලෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ write i ඊට පස්සේ අපිට ඕන වෙනවා මේ sum කියන variable එකට දාගන්න ඔය i වල තියෙන value එක. නම් sum සමානයි sum ධන i. ඔන්න ඊට පස්සේ තමයි අපිට i variable එක අප්ඩේට් කරන්න වෙන්නේ. i සමානයි i ධන. ඒ කියන්නේ 101කට පස්සේ තියෙන ඔත්තේ සංඛ්‍යාව 103 නේ. ඒ කියන්නේ දෙකක පරතරයක් තියෙන්නේ. එහෙනම් දෙකක් තමයි එකතු කරන්න ඕනේ. එතකොට මෙන්න ඊළඟ කැල්කියුලේෂන් එක මේකට පස්සේ අපිට පුළුවන් වෙනවා මේ වේරියබල් එක චෙක් කරලා නැවත ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා හොයාගන්න. එතකොට යම් අවස්ථාවක 399ට වඩා මේ i වේරියබල් එකේ වැඩි වෙච්ච ගමන් මෙයා ස්ටොප් වෙනවා ලූප් එක. ලූප් එක ස්ටොප් වුණාට පස්සේ එකතුව මෙන්න මෙච්චරයි කියලා කියන්න ඕනේ. එහෙනම් write sum සමානයි කියලා දැම්මා. write sum සමානයි කියලා දැම්මා. ඊට පස්සේ sum එක කොච්චරද? sum එක තියෙන්නේ sum variable එකේ. ඒතකොට මෙන්න මෙතනින් variable එක විසඳෙනවා. හරි. ඊට පස්සේ මේක ඉතින් ප්‍රතිදානයක් නේ නිසා හැඩෙන්නේ සමාන්තර ආශ්‍රය. ඊට පස්සේ මෙතනින් මේ ප්‍රෝග්‍රෑම් එක end වෙනවා. හරි. එතකොට අපි බලමු මේකේ පැස්කල් කෝඩ් එක. හරි. මම පැස්කල් කෝඩ් එක ලියාගත්තා. එතකොට මෙන්න තියෙනවා අපි පැස්කල් කෝඩ් එක. එතකොට මේකෙදි ඔන්න බලන්න පටන් ගද්දී i වලට 101ක් sum වලට බිඳුවක් සහ i කුඩයි හෝ සමාන නම් 399ට අන්න ඒ අතරදී මෙයා පුනර්කරණය වෙනවා. output වෙනවා i sum වලට වැටෙනවා i variable එකේ එකතුව වැටිලා sum variable එක අප්ඩේට් වෙනවා. ඊට පස්සේ i variable එක දෙකකින් අප්ඩේට් වෙනවා. ඊට පස්සේ loop එකෙන් එනවා. loop එකෙන් උනාට පස්සේ sum variable එකේ ගබඩා වෙලා තියෙන අගය value එක මෙන්න මේ ප්‍රකාශනයෙන් මේ ස්ටේට්මන්ට් එකෙන් output කරනවා. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක එන්න වෙනවා. අපි බලමු කොහොමද මෙයා වැඩ කරන්නේ කියලා. එතකොට 100කින් පටන් ගන්න 300 ගානෙන් අවසන් වෙන්න ඕනේ. අපි මේක උඩට ගිහින් බලමු. උඩට ගියොත් මෙන්න 100කින් පටන් අරගෙන තියෙනවා. 101 103 105 අවුලන්නේ. ඔත්තේ සංඛ්‍යා ටික ලස්සනට ඇවිත් තියෙනවා. බලන්න 399න් ඉවර වෙලා තියෙනවා. ඊට පස්සේ සම් එක 37500ක් ඇවිත් තියෙනවා. එතකොට ඔයා මේක කෝඩ් කරලා රන් කරා නම් ඔයාලට මේ උත්තරේ අනිවාර්යෙන් එන්නේ නැති. හරි. එතකොට මේකේ සූඩෝ කෝඩ් එක ලියන එක මහ ලොකු ගේමක් නැහැ. දැන් කලින් වගේමයි මේ අගයන් ටිකම අර තැනට ආදේශ කරගන්න. ඊට පස්සේ මට මතකයි නිකන් මම තව ප්‍රශ්නයක් දුන්නා වගේ. ඒකත් මම මෙතනදී සාකච්ඡා කරනවා. හරි. එතකොට වීඩියෝ එක නවත්තලා මේක ලියන්න. පැස්කල් කෝඩ් එක, සූඩෝ කෝඩ් එක සහ ෆ්ලෝ chart එක තුනම ඇඳලා තියාගන්න. හරි. ඒ වැඩෙන් පස්සේ මේ වීඩියෝ එක ප්ලේ කරන්න. හරි. මෙන්න තියෙනවා අපේ ඊළඟ ප්‍රෝග්‍රෑම් එක. එතකොට මේකේ පටන් ගද්දී i වල වැලියු එක 1024යි. එහෙනම්
මං ගැලීම් සටහනක් දෙන්නම්. start i වල value එක 1024යි. එතකොට මේකෙදි sum එකක් ඉල්ලනවා අර කලින් වගේම. එහෙනම් sum වල value එක අපි බිංදුවක් දාගන්න ඕනේ. sum වල value එක බිංදුවක් දාගන්න ඕනේ. ඊට පස්සේ sum වල value එක බිංදුවක් දාගත්තට පස්සේ අපිට පුළුවන් loop එකේ වැඩ පටන් ගන්න. එහෙනම් නවතින්න ඕනේ එකේ. i විශාලයි හෝ සමානයි කියලා. මොකද i කියන්නේ අඩු වීගෙන එන එකනේ. එහෙනම් එකට වඩා විශාල විට තමයි මෙයා වැඩ කරන්න ඕනේ. එහෙනම් i විශාලයි හෝ සමානයි නම් එකට මේ loop එක වැඩ කරන්න ඕනේ. මොකද අපි while එකක් නේ use කරන්නේ. එතකොට මෙතනදී yes එනවා. මෙතනදී අපිට no එනවා. එතකොට මෙතනදී ඉස්සල්ලාම කරන්න ඕනේ i ව write කරන එක. එහෙනම් write i ඊට පස්සේ i ව write කරාට පස්සේ 1000 i වලගේ 1024යිනේ. ඒක output කරාට පස්සේ sum එක update වෙන්න ඕනේ. එහෙනම් sum සමානයි sum ධන i මේකටත් පස්සේ තමයි i update වෙන්න ඕනේ. ඒතර මෙතනදී i update වෙනකොට කලින් තිබ්බ එකට වඩා කියන්නේ 1024න් පස්සේ 512ක් එන්න නම් මෙතනදී වෙන්න ඕනේ මෙයා බෙදන්න දෙකෙන්. එහෙනම් i සමානයි i බෙදීම දෙකක්. මේක තමයි වෙන්න ඕනේ. ඊට පස්සේ මේක ගිල්ල මෙතෙන්ට වෙන්නවා. යම් අවස්ථාවක එකට වඩා කුඩා වෙන විට. ඒ කියන්නේ එකට සමාන හෝ විශාල නොවන විට. ඒ කියන්නේ එකට වඩා කුඩා වන විට තමයි මේ loop එක එන්න ඕනේ. loop එක එන්න කලින් කියන්න ඕනේ මෙන්න මෙහෙම. write sum සමානයි කියලා text එක සහ sum variable එකේ තියෙන අගය මෙන්න මෙහෙම මෙයා output කරලා දෙන්න ඕනේ. මේකට පස්සේ තමයි program එක end වෙන්නේ. හරි. එතකොට මම මේකට Pascal code එක සටගලා දෙන්නම්. එතකොට දැන් මෙතනදී බෙදීමක් සිද්ධ වෙනවා නම් ඔය i බෙදීම දෙක කතන්දරෙත් එක්ක sum වල ගබඩා වෙන්නේ අනිවාර්යෙන් දශමය අගයක්. මොකද Pascal වලදී බෙදුනහම එන්නේ ඔන්න මම මෙතනින් දාලා පෙන්නන්නම්. මේ දාන්න දෙන්නේ අපි කලින් වීඩියෝ එකේ ඔක් කතා කරා. කලින් වීඩියෝ එකක නැවත කාලය ගන්න අවශ්‍ය නැහැ. ඒකට sum variable එක අපි දාන්න ඕනේ real විදියට. sum variable එක අපි දාන්න ඕනේ real විදියට. ඒ වගේම i වත් අපිට real විදියටම තමයි දාන්න වෙන්නේ. හේතුව මොකද i මෙතන බෙදිලානේ ආදේශ වෙන්න ඕනේ දෙකේ. එතකොට අපිට කලින් එකම වෙනස් කරගන්න පුළුවන් data type එක මෙතනදී real විදියට. එතකොට මේකෙදි විද්‍යාත්මක අංකණයෙන් ඉන්න ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. 1024යි. එතකොට sum වල value එක බිංදුවයි. මේක නවතින්න ඕනේ i විශාලයි හෝ සමානයි නම් එකට. ඒ වෙලාවෙදි තමයි මෙයා වැඩ කරන්න ඕනේ. output වෙනවා i sum එකට එකතු වෙනවා i බෙදෙනවා දෙකෙන්. ඊට පස්සේ ඔන්න Pascal code එක අපි run කරලා බලමු. අන්න output වුණා. මේ බලන්න මෙතන විද්‍යාත්මක අංකනේ තියෙන. දැන් මෙයා මේ 10 මේ තියෙන 10 බල. මේ e බිංදුව 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 කියන්නේ මෙතන තියෙන 10 බිංදුවෙනි බලය. මෙතන 10 පළවෙනි බලය. මෙතන 10 දෙවෙනි බලය. මෙතන 10 තුන්වෙනි බලය. දැන් 10 තුන්වෙනි බලයෙන් මෙයා වැඩි කරොත් 1024ක් එන්න ඕන. මෙයා දෙකෙන් වැඩි කරොත් 512ක් එන්න ඕන. අන්න ඒ විදිහට මේ output එක එනවා. ඒතකොට IT වලදී අපේ පේපර් එකේදී මේක මෙහෙම අහන්නේ නැහැ. කෙලින්ම මේ අර 1024 එහෙමම අහන්නේ. එතකොට මේක එකතුව විදියට එනවා 2047යි 2047ක් කියලා එන්න ඕනේ. හරිද? 2047.0ක් විදියට තමයි උත්තරේ එන්නේ. එතකොට මෙන්න තියෙනවා Pascal code එක. මෙන්න තියෙනවා output එක ඔයාලා දැක්කනේ. හරි. එතකොට ඔයාලා output එක අර විදියට ලියාගත්තාම ප්‍රමාණවත්. මතක තියාගන්න මෙතනදී බෙදීමක් කනෙක්ට් වෙන නිසා අපිට real කියන data type එක පාවිච්චි කරන්න වෙනවා. හේතුව Pascal එහෙම තමයි බෙදෙද්දි දශමයක් විදියට තමයි ආ හැදෙන්නේ. හරි. එහෙනම් මම දුන්නු ප්‍රශ්න අතර මෙතනදී සාකච්ඡා කරලා ඉවරයි. අපි බැලුවොත් past paper දිහා while loop වලින් ප්‍රශ්න අහලා තියෙනවා. එතකොට ඒක ප්‍රශ්නයක් දැන් මම මෙතන සාකච්ඡා කරනවා. අපි බලමු past paper ප්‍රශ්නයක් විසඳන්නේ කොහොමද කියලා. මෙතන English medium එකට වඩා සිංහල medium note එක දාන එක හොඳයි. හරි past paper ප්‍රශ්නයක් අපි බලමු. එතකොට
මෙතන ගොඩක් රිපීට් අන්ටිල් ඒවා තියෙන්නේ. රිපීට් අන්ටිල් උගන්නලා නැති නිසා දැනට ඒ ප්‍රශ්නයක් කතා නොකරමු. අපි වයිල් එකක්ම හොයාගෙන යන්න. එතකොට x සමානයි 0යිලු ඩු මේකේ පියවර කියන්නේ අර වයිල් කියන එක මාරු වෙලා තියෙන එක ගණන් ගන්න එපා. සමහර විට printing mistake එකක් වෙන්නේ නැති. එතකොට මේක හරියට අපි ලියා ගත්තොත් මේක එන්න ඕනේ මෙන්න මේ විදියට. හරිද? මේක එන්න ඕනේ මෙන්න මේ විදියට. මම ඒක මෙතන එඩිට් කරන්නේ නැතුව අපේ පැස්කල් මේකෙම දාගන්නකෝ සූඩෝ කෝඩ් එක. එතකොට කලින් ළමයි ඔයාලට මේක ලියා ගන්න බැරි වුණා නම් වීඩියෝ එක පොඩ්ඩක් පස්සට කරලා ෆ්ලෝ චාර්ට් එකයි සූඩෝ කෝඩ් එකයි මේකයි ලියා ගන්න. එතකොට මේක සාමාන්‍යයෙන් එන්න ඕනේ මෙන්න මේ විදියට දෙන්න දැම්මා. do and මෙතනින් n while ඔන්න ඔහොම තමයි හරිනම් එන්න ඕනේ. n while while හරි. ඔහොම එන්න ඕනේ. ඩිස්ප්ලේ කරන්නේ මොකද්ද කියලානේ අහන්නේ. නෑ මෙතන මේ තරුව වැඩිලා නෑ. එතකොට මෙතන එන්න ඕනේ මෙහෙම තරුවක් ඩිස්ප්ලේ කරන එකක් තියෙන්නේ. x වල වැලියු එක 0යි. x කුඩා වෙන විට පහට තරුවක් පෙන්නලා ඊට පස්සේ x වේරියබල් එක දෙකකින් අප්ඩේට් කරන්න කියලා කියන්නේ. එතකොට අපි බලමු මෙතනදී පේන තරු ගාන මං හිතන්නේ අහන්නේ නේ. ඔව් තරුව කොපමණ වාරයක් දිස් වෙනවද කියලා අහන්නේ. හරි. එතකොට මේ ප්‍රශ්නෙට අදාළව මම කතා කරන්නම් මේ ඇවිල්ලා 2000 මට අවුරුද්ද මතක නෑ. මං ඉන්නකෝ හරියටම බලලා කියන්න. මේ අවුරුද්ද ඇවිල්ලා 2017 ප්‍රශ්නයක්. අපි බලමු තරුව කී පාරක් පෙනේද කියලා. හරි. මම මේකට අපිට මේකට උත්තරේ දෙන්න වෙන්නේ ට්‍රේස් ටේබල් එක පාවිච්චි කරලා. හරි. අපි බෝඩ් එක මකවගමුකෝ. හරි. එතකොට ට්‍රේස් ටේබල් එකෙන් මේ වැඩේ කරන්නේ මෙහෙමයි. එතකොට මේකේ තියෙන while loop එකක්. එතකොට මේකේ පුනර්කරණය කියන්නේ මම R දා ගන්නම්. පුනර්කරණය කියන්නේ මම R දා ගන්නම්. එතකොට ඉස්සෙල්ලාම තියෙන්නේ අවුට්පුට් එක ගන්න මෙන්න මෙතන අවුට්පුට් එක ගන්න. ඒ නිසා මම මෙතනින් R වලට පස්සේ අවුට්පුට් එක දා ගන්නම්. ඊට පස්සේනේ x වේරියබල් එක අප්ඩේට් වෙන එක තියෙන්නේ නේ. පටන් ගද්දිම x වේරියබල් එකේ යගේ බිඳුවයි. හරි. එතකොට ඔන්න බලන්නකෝ. පටන් ගද්දිම පළවෙනි පුනර්කරණය මේ යන්නේ. එතකොට ළමයි මම බෝඩ් එකේ ඉගෙන ගන්න එක හොඳයි වගේ නැත්නම් මට ඇවිදලා මොකක් හරි වෙනවා. x සමානයි බිඳුවයි. මම බෝඩ් එකේ ලියලා වීඩියෝ එක ප්ලේ කරන්නම්. රෙකෝඩ් කරන්නම්. මම පෝස් කරනවා රෙකෝඩ් එක. හරි. ඔන්න මම බෝඩ් එකේ ලියාගත්තා ටක් ගාලා. එතකොට පටන් ගද්දිම x වල වැලියු එක බිඳුවයි. එතකොට ඔන්න පළවෙනි පුනර්කරණය යනවා. එතකොට බිඳුව කුඩයිද පහට? ඔව්. එහෙනම් තරුවක් print වෙනවා. output එක තරුවක්නේ. එතකොට ඊට පස්සේ x වල වැලියු එක බිඳුවයි. බිඳුවට දෙකක් එකතු වෙලා x අප්ඩේට් වෙනවා දෙකකට. ඊට පස්සේ නැවත ගිහින් බලනවා ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද කියලා. දෙක කුඩයිද පහට? ඔව්. එහෙනම් ලූප් එක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙනම් මේ යන්නේ දෙවෙනි පුනර්කරණය. print වෙනවා තරුවක්. දෙකට දෙකක් එකතු වෙලා x අප්ඩේට් වෙනවා හතරකට. හරි. හතර කුඩයිද පහට? ඔව්. එහෙනම් print වෙනවා තරුවක්. ඒ කියන්නේ මේ යන්නේ තුන්වෙනි පුනර්කරණය. x වල අන්තිමට තිබ්බේ 4ක්. ඒතකොට 4ට දෙකක් එකතු වෙලා x අප්ඩේට් වෙනවා 6කට. 6 කුඩයිද පාට? නෑ. අන්න එතනින් තමයි මෙයා ලූප් එකෙන් එක්සිට් වෙන්නේ. එතකොට බලන්න ළමයි. තරුව print වෙනවා 3 වතාවක්. එතකොට මේ වගේ trace table එකක් ගහලා තමයි අපිට මේ වගේ programs වලට උත්තර ලියන්න පුළුවන්. එතකොට අපි බලමු Pascal code එකේ 3 කියන උත්තරේ තියෙනවද කියලා. 3 කියන උත්තරේ මෙතන නැත. තුනක් නේද වැදුනේ අතන. එතකොට උත්තරේ නෑ. එතකොට මෙයාලා මෙහෙමයි දීලා තියෙන්නේ. එතකොට while එක අන්තිමේට තියෙන්නේ. එහෙම හිතුවොත් මේක මෙහෙම ගන්න පුළුවන්. x බිඳුවයිනේ. එතකොට මේකේ while කියන එක අන්තිම මොන විකාරයක්ද මන්ද මේක නම්. ඉන්න බලන්න අපි 2017 පාස් පේපර් ප්‍රශ්නේ බලමු. හරි. බලන්න ළමයි ආච්චිට හාල් කරන්න අපි දෙයියනේ කියලා පටන් කතා කරන්න ගියපු පළවෙනි Pascal code එක ඔන්න බලන්න.
මේ දැන් ගිය අවුරුද්දෙත් පැස්කල් වලට ඕල් ලකුණු 2ක් තිබ්බා. මේ 2007 මේ අපි යන්තම් මේ පැස්කල් වල ප්‍රශ්නේ කතා කරන්න යනකොටම ඔන්න බලන්න අපිට උත්තරයක් ආවේ නැහැනේ මෙතන අපිට ආවනේ අතන. ඔයා දැක්කනේ මෙතන මේ අපිට තරු 3ක් ආවනේ. උත්තරේ 3නේ එන්න ඕනේ. එතකොට ඔන්න බලන්න මම පොඩ්ඩක් මාකින් එක බෙල්ලලා බැලුවා. මෙන්න ඇවිල්ලා ඔන්න බලන්න 27 වෙනි ප්‍රශ්නේ. ඔන්න බලන්න මාකින් එක මෙන්න තියෙනවා. මෙන්න බලන්න 27 වෙනි ප්‍රශ්නේ. ඔව්. එතකොට අපිට වැරදිලා නැහැ. පේපර් එකට වැරදිලා තියෙන්නේ. හරි. එතකොට අපි බලමු තව පැස්කල් ප්‍රශ්න තියෙනවා. අපි මේවා සාකච්ඡා කරමු. පේපර් ඩිස්කෂන්ස් දාමු. හරිද? මේ බලන්න මෙන්න මේක ස්ටාර්ට් වෙනවා. n සමානයි 0යි. n වලට එකක් එකතු වෙලා n අවුට්පුට් වෙලා n විශාලයි නම් 9ට වඩා විශාල වෙනකොට ස්ටොප් වෙනවා. නැත්තම් මේක මෙයා රිපීට් වෙනවා. එතකොට මෙන්න මේකට තුල්්‍ය වන ව්‍යාජකේත කොටස කුමක්ද කියලා අහනවා. අපි බලමු. එතකොට පටන් ගද්දි n සමානයි 0ක් වෙන්න ඕනේ. එතකොට කොහෙත්ම මේ මෙන්න මෙයා වෙන්න බෑනේ. පොඩ්ඩක් ඉන්න. මේක නේද? හරි. කොහෙත්ම මෙන්න මෙයා වෙන්න බෑ. හේතුව මොකද්ද? මම ඒක රතු පාටින්ම පෙන්නන්නම්. මෙතන n සමානයි 0 නේ තියෙන්නේ. එහෙනම් මෙතන n සමානයි 1 කියලා තියෙන්න බෑ. ඒතර මෙයා තියෙන්නත් බෑ. බලමු අපි. 4 එකක් තියෙන්න පුළුවන්ද මෙතන? එකෙන් එක වැඩි වෙන්නේ බිඳුවේ ඉඳන් ඔව් ඒ 4 එකක් තිබ්බත් ඉතින් n වලට එකක් තියෙන්න බෑනේ. හේතුව පටන් ගද්දී n වල වැලියු එක 0. හරිද? ඒ ඩිස්ප්ලේ n තියෙන හින්දා ඉතින් පටන් ගද්දී එකක් වැටලා එන නිසා ඒක ගන්න පුළුවන්ද දන්නේ නැහැ. අපි පොඩ්ඩක් බලමු. හරි. එතකොට while condition එක අන්න ඒක නම් ටිකක් හොඳ ප්‍රශ්නයක් වගේ. අපි බලමු. හරි. මෙතන නවතින කොන්දේසි අපි බලමු. මෙන්න මෙතනින් අපිට පොයින්ට් එකකට එන්න පුළුවන් වෙයි. එතකොට n විශාලයි නම් 9ට. n විශාලයි නම් 9ට තමයි මෙයා නවතින්න ඕනේ. හරි. බලමු. එතකොට n කුඩා හෝ සමානයි නම් 10ට කියන දැන් ඔන්න බලන්න මේ කොන්දේසි දෙකක්නේ. n දැන් සංඛ්‍යා රේඛා ඔන්න n රේඛාව මම අඳිනවා. n රේඛාව අඳිද්දී මෙතන තියෙනවනේ ළමයි 9. මෙතන තියෙනවා 10. දැන් එතකොට මේකේ කියන විදියට n 9ට වඩා විශාලයි නම් නවතිනවා නම් ඒ කියන්නේ 9ට වඩා කුඩා විතරනේ මෙයා වැඩ කරන්න ඕනේ. මේකනේ ගැලීම් සරහනට අදාළ පරාසය වෙන්නේ. මෙන්න මේකනේ. එතකොට මං කහ පාටින් අඳින්නම්. දැන් මෙන්න මේකේ කියන පරාසය බලන්න n කුඩයි හෝ සමානයි නම් 10ට. ඒ කියන්නේ 10ත් අයි දෙනවා. මෙන්න මේ කහ පාටින් දෙන රේන්ජ් එක වැරදිනේ. එහෙනම් මෙයා කොහොමත් වැරදි. එතකොට මෙයා බලමු n එකයි මෙතනත් ඉතින් ඒ අසමානතාවය වනේ. එතකොට මෙයා කොහොමත් වැරදි. n සමානයි 0 to 10 do. 0යි ඒක ගන්න බෑ. හේතුව දැන් 4 do එක 0 තිබ්බොත් මේකේ අවුට්පුට් එක එන්නේ 0 1 2 3 ඔහොමනේ එන්නේ. 10ට එනකන් එනවනේ. මෙතන තියෙන්නේ 1 2 3 ඔන්න ඔහොම 10ට එනකන්. එතකොට ඇත්තටම මෙතනදී අවුට්පුට් වෙන්නේ n එකක් එකතු වුණාට පස්සේනේ. එතකොට 0 තිබ්බට n එකක් එකතු වෙලා. එතකොට මෙන්න මේ ගැලීම් සටහනේ අවුට්පුට් එක මෙන්න මේකට සමානයි. එහෙනම් මේක තමයි උත්තරේ වෙන්නේ. 4 වෙනි උත්තරේ. අපි බලමු. මේක තේරුම් නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මම පැහැදිලිව කියන්නේ ඉතා සෙමින් මේක අර සෑහෙන විස්තර කරලා මම ඒක පැහැදිලි කරන වීඩියෝ එකක් ඔයාලට දාන්නම්. එතකොට 2007 ඒක ඔයාලට තේරෙන්නේ නැති වෙද්දී දන්නේ සමහරක් විට 4 එක කියලා දීලා නැති නිසා. කමන්නේ බලන්නකෝ කියන්නේ කලින් පැස්කල් ඉගෙනගෙන තියෙනවනේ. ඒක ඇත්තට මේක තේරෙන්නේ කලින් 4 එක ඉගෙනගෙන තියෙන ළමෙක්ට තමයි. කීයද ප්‍රශ්නේ එතන 26 නේ. 26ට බලමු අපි. 26ට උත්තරේ 4 මේ තියෙන්නේ. 26ට උත්තරේ 4 මේ තියෙන්නේ. හරි. එතකොට ඔන්න පැස්කල් හරිම ලේසියෙන් ගොඩ දාන්න පුළුවන්. එහෙම අර පාඩම් කරගෙන යන්න දෙයක් නෑ. ඉතින් කෝඩ් එක දැකපු ගමන් ඔටෝමැටිකලි ඇනලයිස් වෙනවා. හරි. මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මේකෙන් පස්සේ රිපීට් අන්ටිල් එකක් රෙකෝඩ් කරන්න තියෙනවා. හරි. එහෙනම් අපි තව ප්‍රශ්න වලින් හම්බෙමු. මේ පැස්කල් ප්‍රශ්න අපි සාකච්ඡා කරමු දවසක. ඔන්ලයින් හරි
කොහොම හරි කරමු ඉතින් වැඩ ටිකක් කරමු අනිවාර්යෙන් ඒ සෙට් එකක් දාමු කට්ටිය ගෙම්මට එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු